අසනීප නිසා අපහසු වෙනුයි සිටියේ. කුමක් කරනවද මාලිගයට ගොස්? ශියන්යුවේ ඔබ මෙහි දන්නවද? මම ඔබ ගැන හොඳටම කලබල වුණා. එහෙනම් පැමිණෙන්න ඇතුළට. ඔබෙන් යමක් දැනගත යුතුයි. පවසන්න. වෙදදුරු නිවසේදී ඇසූ ප්‍රශ්නය යලි ඔබෙන් ඇසුවොත්? එය නැවත විමසන්න එපා. අවශ්‍යයි දැනගන්න. එසේද? වෙනසක් නැහැ. මම ඔබට එදින දුන් පිළිතුරමයි. බොරුකාරයෙක්. තිඤ්ඤා ඔබ ඇයි මා මෙලෙස රැවට්ටුවේ? කොහොමද ශියන්යේ රැවටුනේ ඔයාට? තිඤ්ඤාව ඔබ වැරදි. ඔබ දන්නවා අපේ සම්බන්ධය. කෙසේද මෙලෙස හැසිරෙන්නේ? ඇයි රවට්ටන්නේ? හිත බලන්නයි මට ඕනේ උනේ. මේකද ඔබේ ස්වරූපය. ඔබ හරිමද ඩබ්බරයි. මොකද්ද ඔයා කිව්වේ? වන්තියන් ඔයා කොච්චර නෑ කිව්වත් ශියන්යේට තවමත් ලෙන්ගතුයි. ඒ බොහෝ කලකට පෙරයි සිදු වුණේ. ඔබ මම වුණා නම් සියල්ල අමතක කරයිද? වංචාකාරයා යනවා යන්න. නවතින්න. මම වංචාකාරයෙක්ද? විශ්වාස නැහැ. අද සිට ඔබව මං යනවා යන්න. ඉතින් පිටවන්න. ඔබ හැම විටම පවසන්නේ ඔය කතාව විතරයිනේ. ඔව් ආයේ කතා කරන්නේ නෑ කවදාවත්. හොඳයි එහෙනම් ඔබත් සමග කිසිම කතාවක් නැහැ මට. තේරුණාද? අහන්න. කුමක්ද සිදු වුනේ? උතුමාණනි, යුවතියේ අතුරුදහන්. කුමක්ද සිදු වුනේ? ජලය ගෙන ඒමට යන බව පැවසුවේ. වන්තියන් ඔබ වැඩද? මොලියන් එන්නකෝ. පවසන්න. මට මේ පොත කියවන්න අමාරුයි කියන්න. ඔය සද්ද නිසා බාධාවක් කියන්න. වන්තියන් තිඤ්ඤාවට අපහසුයිලු ශබ්දය නිසා පොත් කියවීම. ඇයට පොත් බැලීම අපහසු නම් කරදර නොදී මෙතනින් පිට වෙන්න කියන්න. ඔබට මෙතනින් පිට වෙන්නලු. ඔහුට කරදර කරන්න එපාලු. මම යාවේ ඉස්සෙල්ලම ගිහින් කියන්න යාට යන්න කියලා. වන්තියන් පළමුව ඇයලු මෙහි පැමිණියේ ඔබට පිට වෙන්නලු. කුමක්ද පවසන්නේ? මම පිට වෙන්නේ නැහැමයි. මේ ඇය නේද මෙතන ගැහැණු ළමයා? වැටහුනේ නැතිද? මෙතනින් පිට වෙන්නේ නැහැ. මේ මොකද්ද කිව්වේ? තිඤ්ඤා පහර දෙනවද? ඇයි මොකද? එහෙනම් ඔබ මට පහර දෙනවද? ඔය පොත පාඩමක් උගන්වනවා. කුමක්ද මේ සිදුවන්නේ? ප්‍රධාන දොරටුවටත් ඇසෙනවා. නවත්තන්න. මොයින් උත්තමාවිය විමසුවා ජීවමුතු සොයායන වෙලාව. මොකද? එතුමිය විමසුවා ජීවමුතු සොයායන වෙලාව. යුවතියේ ඔබ කොහෙද? යුවතියේ ඔබ කොහෙද? මම තව ටිකක් පරීක්ෂා කරන්නම්. හොඳයි.
මට සමාව වෙන්න. අකමැති ඔබට කරදර කරන්න. අවශ්‍ය ඔබේ සිහිනේ සැබෑ කරවන්න. මම කෙසේ හෝ ඒටු කරනවා.